T20 T Series ශ්‍රී ලංකාව vs සිම්බාබ්වේ ශ්‍රී ලංකාවට කඩලු 9ක ජයක්. පාකිස්තානයේ ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන 3x20 තරඟාවලියේ පස්වන තරඟයෙන් කඩලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරඟාවලියේ පස්වන තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවති අතර එහිදී කාසියේ වාසිය දිනගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවල 20 තුළ කඩලු 5ක් දැවී ලකුණු 146ක් රැස් කළා. පන්දුවට පහර දීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් නායක සිකන්ඩර් රාසා සහ රයන් බර්ල් ලකුණු 37 බැගින් ලබාගත් අතර පන්දු යැවීමේදී මහේෂ් තීක්ෂණ හා මනිදු හසරංග කඩලු 2 බැගින් බිඳ සමත් වුණා. තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වර 16 පන්දු දෙකක් අවසානයේ එක් කඩුල්ලක් දැවී තරගයේ ජයග්‍රහණය පසු කර ගියා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නොදෙවී පන්දුවට පහර දුන් පැතුම් නිස්සංග ලකුණු 98ක් හා කුසල් මෙන්නිස් ලකුණු 25ක් ලබා ගත්තා. මේ තරගයේ විශේෂ සිදුවීම තමයි පැතුම් නිස්සංගට සතකය ලබා ගැනීමට ලකුණු 2ක් තිබීදී ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ජයග්‍රහණය කළා. ඒ නිසා පැතුම් නිස්සංග හට සතකයක් ලබා ගැනීමට මෙම තරගයේ නොහැකි වුණා. ජයග්‍රාහී දිනයක් කියලා හැම දිනකටම සුබ පතන ගමන් අතර ගිහිල්ලා එන්නම්. සියලුම දෙනාට සුබ දවසක් වේවා.